භාෂ්මිකතාවයේ විචලනය තාම්ලිකතාවයේ විචලනය වගේම තමයි. ඒකෙදී අපි ගොඩක් වෙලා අපි දැන් මධ්‍යසාර ආම්ලිකය කියලා අපි දන්නවනේ. එතකොට ඇමීන තමයි අපි මේකෙදී විශේෂයෙන්ම කතා කරන්නේ. එතකොට ඇමීනයි මධ්‍යසාර වලට වඩා මේ භාෂ්මික කියන එක කතා කරන්නේ මෙහෙමයි. ඇමීනයේ තියෙන NH2 කාණ්ඩයන්නේ. ඒ කියන්නේ R කාණ්ඩයකට NH2 කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකෙදී අපි H+ සම්බන්ධ වෙන එකනේ අපි සාමාන්‍ය දන්නේ භාෂ්මිකතාවය කියන්නේ. භාෂ්මයක නම් H+ සම්බන්ධ කරගන්න ආම්ලයක් නම් H+ ඉවත් කරනවා. එතකොට මේකෙදී ඇමීනයකට H+ සම්බන්ධ වුණාම අර NH2 කාණ්ඩේ නයිට්‍රජන් මත තියෙන එක්සැන්ට් ඉලෙක්ට්‍රෝන මගින් අර H+ සම්බන්ධ කරගත්තාම අපිට හම්බෙනවා ඇල්කයිල් ඇමෝනියම් අයනයක්. අපි මධ්‍යසාර ගත්තොත් මධ්‍යසාර වල H+ එකක් සම්බන්ධ වෙන්නේ OH කාණ්ඩයට. ඒකෙදී අපිට හම්බෙනවා ඇල්කයිල් ඔක්සෝනියම් අයනයක්. එතකොට ධන අයන දෙකක් තමයි ඔකෙදී හම්බෙන්නේ. එතකොට මේ ඒකෙදී ස්ථායීතාවය අනුව අර ඔක්සිජන්ට ධන ආරෝපණයක් තියෙන ස්ථායි නෑනේ. මොකද ඔක්සිජන් කියන එක නම විදුලි ඍණතාවය වැඩි එක්කෙනෙක්නේ. එතකොට නයිට්‍රජන් කියන්නේ විදුලි ධනතාවය වැඩි එක්කෙනෙක්. එතකොට නයිට්‍රජන් මත ධන ආරෝපණයක් තියෙන එක ගැටලුවක් නෑ. හැබැයි ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙන එක ගැටලුවක්. ඒ හන්දා ස්ථායීතාවය බලනකොට ඇමීනේට H+ සම්බන්ධ වෙලා හැදෙන ඇල්කයිල් ඇමෝනියම් අයනය අර මධ්‍යසාරයට H+ සම්බන්ධ වෙලා හැදෙන ඇල්කයිල් ඔක්සෝනියම් අයනයට වඩා ස්ථායි. ඒ හින්දා ඇමීන මධ්‍යසාර වලට වඩා භාෂ්මිකතාවයෙන් වැඩි කියලා කියනවා. අපි දැන් ඇමීන වල භාෂ්මික ප්‍රබලතාවය ගත්තාම ඕකෙදිත් සාධක දෙකක් බලපානවා. එකක් තමයි අර නයිට්‍රජන් පරමාණුව මත තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය බාහිරට දායක කිරීමට තියෙන හැකියාව. අනිත් එක තමයි මේ නයිට්‍රජන් එහෙම මේ බාහිරට දායක කරාට පස්සේ හැදෙන මේ අයනේ ස්ථායීතාවය බලපාන. ඒ කියන්නේ H+ ප්‍රතිග්‍රහණය කරාට පස්සේ හැදෙන ඇමෝනියම් අයනයේ මේ සජලන පහසුතාවය තමයි අපි බලන්නේ ඒකෙදි. එතකොට නයිට්‍රජන් මතට තියෙන අර එක්සැර ඉලෙක්ට්‍රෝන මේ බාහිරට දායක කිරීමේ හැකියාව ගත්තාම දැන් මේකෙත් අර ආකාශික විකාශක කාණ්ඩ බලපානවා. දැන් CH3 අපි හිතමුකෝ මේකෙදි ප්‍රාථමික ද්විතීයික තෘතීයික බෙදෙන්නේ නයිට්‍රජන්ට සම්බන්ධ වෙලා තියෙන R කාණ්ඩ සංඛ්‍යාව අනුවනේ. මේ එතකොට නයිට්‍රජන්ට එක R කාණ්ඩයක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක ප්‍රාථමික ඇමීනයක්. ද්විතීයික ඇමීනයක් වෙනකොට R කාණ්ඩ දෙකක් තියෙනවා. තෘතීයික ඇමීනයක් වෙනකොට R කාණ්ඩ තුනක් සම්බන්ධයි නයිට්‍රජන්ට. එතකොට මේ R කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. එතකොට නයිට්‍රජන් කිය අර තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බාහිරට දායක කිරීමේ හැකියාව වැඩි වෙන ඉලෙක්ට්‍රෝන ටික තල්ලු කරනකොට R කාණ්ඩය මගින්. එතකොට ප්‍රාථමික මේ ඇමීනයක නම් එක R කාණ්ඩයකින් විතරයි ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්නේ. ඊට සාපේක්ෂව ද්විතීයික ඇමීනයකින් R කාණ්ඩ දෙකකින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. තෘතීයික මේ ඇමීනයක R කාණ්ඩ තුනකින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. එතකොට ඒ පිළිවෙලට අර නයිට්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය බාහිරට දායක කිරීමේ හැකියාව වැඩි. ඒ හින්දා ඒ පිළිවෙලට භාෂ්මිකතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික ඇමීන වලට වඩා ද්විතීයික ඇමීන වල භාෂ්මිකතාවය වැඩි. ඊට වඩා තෘතීයික ඇමීන වල භාෂ්මිකතාවය වැඩි වෙනවා. ඊට පස්සේ H+ ප්‍රතිග්‍රහණය කරාට පස්සේ හැදෙන ඇමෝනියම් අයනයේ සජලන පහසුතාවය ගත්තාම ඒකෙදි වෙන්නේ අර දැන් මොකෙදි ත්‍රිමාණ අවහිරතාවයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මෙහෙම H+ සම්බන්ධ වුණාට පස්සේ අර හැදෙන අයනය තියෙනවානේ. ඒ අයනේ මේ ස්ථායීතාවය වගේ කියන්නේ මේ අර ත්‍රිමාණ අවහිරතාවය වගේ එකක් කතා කරනවා. ඒ කියන්නේ ත්‍රිමාණ අවහිරතාවය කියන්නේ අර නිකන් අණුවේ තියෙන නිකන් ලොකු ඒ කියන්නේ සයිස් එකත් එක්ක වගේ නිකන් එහෙම එකක් තියෙන. ඒ කියන්නේ දැන් ප්‍රාථමික ඇමීනයක නම් එක R කාණ්ඩය. එතකොට ඉතුරු කාණ්ඩ තුනම වෙන්නේ හයිඩ්‍රජන් තුනක් සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි ද්විතීයික එක R කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ R කාණ්ඩ මොනවා වෙන්නත් පුළුවන් ඕන දෙයක්. කියන්නේ බෙන්සීන් වලයක් වෙන්නත් පුළුවන්, ලොකු දිග CH3 කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. මේ හැම එකම R කාණ්ඩය කිව්වම. එතකොට හයිඩ්‍රජන් දෙකයි සම්බන්ධ. තෘතීයික වල මේ ඇමීනයක් ගත්තාම එක හයිඩ්‍රජන් එක්ක නෑ. R කාණ්ඩ තුනක් තියෙනවා. එතකොට එයාලගේ ත්‍රිමාණ අවහිරතාවය එන්න වැඩි වෙනවනේ. ඒ කියන්නේ වෙන එකක් එක්ක අර සජලනය වෙන්න අමාරුයි. මේ ඒකත් එක්ක සජලන පහසුතාවය අඩු වෙනවා ප්‍රාථමික ද්විතීයික තෘතීයික අණුපිළිවෙලට. ඒකත් එක්ක භාෂ්මිකතාවය අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ සාධක දෙකම එකපාර සලකලා බලනවා. සාමාන්‍යයෙන් භාෂ්මිකතාවය ගන්නකොට මේ සාධක දෙකම එකපාර සලකලා බලනකොට සාමාන්‍යයෙන් ද්විතීයික ඇමීනය තමයි භාෂ්මිකතාවයෙන් වැඩිම වෙන්නේ කියලා අපි කියනවා. එතකොට ද්විතීයික ඇමීන භාෂ්මිකතාවයෙන් වැඩි, ඊට පස්සේ ප්‍රාථමික ඇමීනය, ඊට පස්සේ තමයි තෘතීයික ඇමීනය කියලා කියන්නේ. ඇමෝනියා
ඊටත් වඩා භාෂ්මිකතාවයෙන් අඩුයි කියලා ගන්න. ඒ භාෂ්මිකතාවය අඩු වෙන්න තමයි ඒකට හේතුව තමයි ඒකේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක ඇල්කයිල් කාණ්ඩ නැහැ. මොකද හයිඩ්‍රජන් පරමාණු තුනක් විතරයි තියෙන්නේ ඇමෝනියා වලට. එයාගේ මේ R කාණ්ඩය කියන්නේ විකර්ෂක කාණ්ඩ ඉලෙක්ට්‍රෝන විකර්ෂක ඇල්කයිල් කාණ්ඩ නැති හින්දා තමයි එයාගේ මේ භාෂ්මිකතාවය තෘතීය කැමීනයකටත් වඩා අඩු වෙනවා. ඇනලීන් කියන අයගේ ආම්ලිකතාවය භාෂ්මිකතාවය ඇමෝනියාටත් වඩා අඩු වෙනවා. ඒ ඇනලීන් වලදී මේ ඒකට හේතුව තමයි අර නයිට්‍රජන් පරමාණුව මත තියෙන එක සැර ඉලෙක්ට්‍රෝන යුග්මය. ඒ ඉලෙක්ට්‍රෝන යුග්මය බෙන්සීන් වලයට දායක වෙලා එතන මේ වෙනම සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ඒකත් එක්ක අර නයිට්‍රජන් මත තියෙන එක සැර ඉලෙක්ට්‍රෝන යුග්මය බාහිර දායක කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒකින්ද තමයි ඇනලීන්ගේ භාෂ්මිකතාවය අඩු වෙන්නේ. ඒ ඇනලීන්ගේ භාෂ්මිකතාවයත් දැන් විකර්ෂක කාණ්ඩයක් තරාස්ථානයට බැඳලා තියෙන ඇනලීන් කෙනෙක්ගේ භාෂ්මිකතාවය මුකුත් කිසිම කාණ්ඩයක් බැඳලා නැති ඇනලීන්ගේ කෙනෙක්ගේ භාෂ්මිකතාවයට වඩා වැඩි. ආකර්ෂක කාණ්ඩයක් තරාස්ථානයට බැඳලා තියෙන ඇනලීන් කෙනෙක්ගේ භාෂ්මිකතාවය ඊට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ මුකුත් බැඳලා නැති ඇනලීන් කාණ්ඩයකට වඩා අඩුයි. එතකොට මේ ඊටත් වඩා අඩු වෙනවා ඇමයිඩ් එක ආම්ලිකතාවය. එතකොට සාමාන්‍ය මේ ආම්ලිකතාවය නෙමෙයි භාෂ්මිකතාවය. එතකොට පිළිවෙල තමයි භාෂ්මිකතාවය. භාෂ්මිකතාවය වැඩිම වෙන්නේ ද්විතීයික ඇමීනේ, ඊට පස්සේ ප්‍රාථමික ඇමීනේ, ඊට පස්සේ තෘතීයික ඇමීනේ, ඊට පස්සේ ඇමෝනියා, ඊට පස්සේ පැරා ස්ථානයට බැඳිච්ච විකර්ෂක කාණ්ඩයක් සහිත කියන්නේ විකර්ෂක කාණ්ඩ බැඳිච්ච ඇනලීන්, ඊට පස්සේ කිසිම කාණ්ඩයක් බැඳිලා නැති ඇනලීන්, ඊට පස්සේ ආකර්ෂක කාණ්ඩයක් බැඳිච්ච ඇනලීන් භාෂ්මිකතාවය අඩුම වෙන්නේ ඇමයිඩ් වල. එතකොට දැන් භාෂ්මිකතාවයත් අර වගේම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු විකර්ෂක කාණ්ඩයක් බැඳලා තිනවා කියලා ඇනලීන්ට. එතකොට විකර්ෂක කාණ්ඩය බැඳලා තියෙන පැරාස්ථානයට නම් එයාගේ භාෂ්මිකතාවය වැඩි. බැඳලා තියෙන විකර්ෂක කාණ්ඩය ඕතෝස්ථානයට නම් අරකට වඩා අඩුයි. මෙටාස්ථානයට බැඳලා තියෙනවා නම් විකර්ෂක කාණ්ඩයේ භාෂ්මිකතාවය අඩුයි. ඊට පස්සේ මේ ආකර්ෂක කාණ්ඩ ගත්තොත් ආකර්ෂක කාණ්ඩය බැඳලා තියෙන්නේ පැරාස්ථානයට නම් එයාගේ භාෂ්මිකතාවය අඩු වෙනවා. ආකර්ෂක කාණ්ඩය බැඳලා තියෙන ඕතෝස්ථානයට නම් ඊට සාපේක්ෂව ආම්ලිකතාවය වැඩි. මෙටාස්ථානයට ආකර්ෂක කාණ්ඩයක් බැඳලා තියෙනවා නම් එයාගේ ආම්ලිකතාවය වැඩි වෙනවා. භාෂ්මිකතාවය වැඩි වෙනවා. හරිද? මේ ඒ කියන්නේ භාෂ්මිකතාවය වැඩි වෙන පිළිවෙල ගත්තොත් ඒ කියන්නේ ඇනලීන්ට ආකර්ෂක කාණ්ඩය බැඳලා තියෙන්නේ තරාස්ථානයේ නම් එයාගේ භාෂ්මිකතාවය අඩුම වෙනවා. මේ ආකර්ෂක කාණ්ඩය බැඳලා තියෙන මෙටාස්ථානයට නම් එයාගේ භාෂ්මිකතාවය වැඩිම වෙනවා. එතකොට ඇමයිඩ් වල වෙන්නේ ඇමයිඩ් වල තියෙනවා නේද නයිට්‍රජන් මත එයා ඇමයිඩ් තමයි භාෂ්මිකතාවයෙන් අඩුම. ඒකට හේතුව තමයි එයාගේ නයිට්‍රජන් මත එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මයක් තියෙනවානේ. එයා දායක කරන එතන කාබනයිල් කාබන්ට එයාගේ එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය. ඒකත් එක්ක එයා හදා ගන්නවා සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. ඒකත් එක්ක අර නයිට්‍රජන් මත තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන යුග්මය බාහිරට දායක කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒකෙන් ඉඳ එයාගේ භාෂ්මිකතාවය අඩුම වෙලා යනවා.